peer ගහක තුන්වෙනි කප්පාදුව කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකකින් පෙන්වන්නේ. මේ peer පැලේ මම කලිනුත් ඔයාලට වීඩියෝ එකකින් පෙන්නුවා පළවෙනි කප්පාදුව සහ දෙවෙනි කප්පාදුව කරන විදිය. ඉතින් දෙවෙනි කප්පාදුවෙන් පස්සේ අතු 15ක් විතර හැදිලා තියෙනවා. සාරවත් විදිහට peer අතු හැදිලා තියෙනවා. දැන් මේ තුන්වෙනි කප්පාදුව කරන්නේ. මේකෙදි විශේෂයෙන්ම දිග අතු කොට කරලා තවත් අතු ලබා ගැනීම සහ අනවශ්‍ය අතු ඉවත් කිරීම තමයි මේ කප්පාදුවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බලන්න අතු ටික හොඳට හැදිලා තියෙනවා අතු 15ක් 16ක් පමණ. ඉතින් මේවා මැදින් කපලා එතනින් තවත් අතු ලබා ගැනීම තමයි අතු ලබාගෙන වැඩි අතු ප්‍රමාණයක වැඩි අස්වැන්නක් ලබා ගැනීම තමයි මේ කප්පාදුවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ peer පැලේට දැන් වෙන්නේ වයස මාස 6ක් 7ක් විතර වෙනවා. ඉතින් මේ කප්පාදුවේදී මහත අතු සහ සාරවත් වැඩිණු අතු ඉතුරු කරලා කෙට්ටු අතු ඉවත් කරන්න ඕනේ. ඒවා වැඩි අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බෑ. ඊට අමතරව වැඩිපුර තියෙන අතු ඒ කියන්නේ ගහට හිරුවෙලිය වැටීම අඩාල වෙනව නම් ගහට හෙවණ වැටෙනව නම් අන්න ඒ වගේ අතුත් මේකෙදි කපලා ඉවත් කරන්න ඕනේ. මෙන්න මේ වගේ පහළට නැමිච්ච අතුත් කපලා ඉවත් කරන්න ඕනේ. ඉතින් කප්පාදුවෙන් පස්සේ මෙන්න මේ විදිහට තමයි ගහ පේන්නේ. මෙන්න බලන්න පළවෙනි කප්පාදුවයි දෙවෙනි කප්පාදුවෙන් පස්සේ ගහේ සැකිල්ල ඉතාමත් ලස්සනට හැදිලා තියෙනවා. ගහට හිරුවෙලිය මනාව ලබා ගන්න හැකි වෙන විදිහට. ඉතින් මේ බලන්න ගහේ අතු මෙන්න මේ වගේ කෙට්ටු අතුත් ඉවත් කරන්න. මේ තියාගෙන ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද නිකන් පොර උරා ගන්නවා විතරයි. මෙන්න මේ පොඩි අතත් ඉවත් කළා දානවා. මේකත් අවශ්‍ය නැහැ. මේකත් කෙට්ටු වැඩි. ඉතින් ඊට හොඳ නිරෝගීමත් අතු ටිකක් ඉතුරු කර ගැනීම ඉතාමත් වැදගත්. ඊට පස්සේ කප්පාදුවෙන් පස්සේ අනිවාර්යෙන් පොර ටිකක් දා ගන්න ඕනේ. නැත්තම් ගහේ වර්ධනය බාල වෙනවා. ඉතින් පොර දා ගන්නකොට මම නම් මේ අවස්ථාවේදී නයිට්‍රජන් මේක බීජ පැලයක්. ඒක නිසා දැන් අස්වැන්නක් ලබා ගන්න බෑ කොහොමත්. අවුරුද්දක් එකමාරක් දෙකක්වත් යයි. ඉතින් මේ නයිට්‍රජන් වැඩි මේ පොහොරක් යොදා ගන්නවා මුලින් ගහ වර්ධනය වීම අපේක්ෂාවෙන්. ඉතින් මෙන්න මේ නිල් කැට තමයි මම පොහොරක් විදිහට යොදාගන්නේ. මේ ගහට මම නිල් කැට ග්‍රෑම් 200ක් පමණ වැටෙන විදිහට පොහොර ටික දා ගන්නවා. මේක විශේෂයෙන්ම නයිට්‍රජන් ප්‍රතිශතය 140ක් විතර තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට ගහ වටේට පොඩි කවයක් හදාගෙන පොහොර කවයක් හදාගෙන පොහොර ටික දාලා උදැල්ලෙන් පොහොර ටික වැහෙන විදිහට පස් ටිකක් උඩින් දා ගන්නවා. නැත්තම් මේ පොහොර මේ හිරුවෙලියට නිරාවරණය වෙලා තිබ්බොත් ඒකේ නයිට්‍රජන් මේ හිරුවෙලියට උරා ගන්න නිසා. ඉතින් මේ විදිහට පොහොර ටික ආවරණය කරලා මේකට වතුර ටිකක් යොදා ගන්න පුළුවන්. ඉතින් නැවතත් ඊළඟ කප්පාදුවේදී වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් පේජ් එක ෆලෝ කරලා තියාගන්න. එහෙනම් බොහොම ස්තුතියි.